හායි කොහොමද යාළුවනේ? මගේ නම ජෝන්. ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන ඉගෙන ගන්න 3, 4, 5 වසරවල ඉන්න නංගිලා මල්ලි වෙනුවෙන් විශේෂ ප්‍රශ්න මාලාවක් තමයි Study with Fun YouTube channel එක මගින් මම අද ඔයාලට අරගෙන ආවේ. දිගටම මාත් එක්ක ඉන්න. Oops. Me study with fun. හරිම මහන්සි. දැන් හරි. එහෙනම් අද අපි පරිසරයේ පාඩමට අදාළ පළවෙනි පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරමු. කොහේ කට්ටිය? මේ ඉන්නේ. මුලින්ම අපි මෙයාලව අඳුනගනිමු. මම තමයි පප්පු. මම පිංකි. මම ලැනි. හරි, අපි එහෙනම් දැන් ප්‍රශ්න අහන්න පටන් ගමු. පළවෙනි පාඩම තමයි 2 වසර අපයි පාසලයි. පළවෙනි ප්‍රශ්නේ තමයි පාසලේ තියෙන වැදගත් හා සුවිශේෂී ස්ථාන මොනවාද? මම දන්නවා. බුදුමැදුර, පන්ති කාමර, විදුහල්පතිතුමාගේ කාර්යාලය, ක්‍රීඩාපිට්ටනිය, පුස්තකාලය. පිංකි කිව්ව පිළිතුර හරි. ඊට අමතරව තව දේවල් කීපයකුත් තියෙනවා. මොනවද දන්නවද? සංගීත කාමරය තියෙනවා, නැටුම් කාමරය, පරිගණක කාමරය. ඒවත් පාසලේ තියෙන වැදගත් හා විශේෂී ස්ථාන තමයි. හරි. ඊළඟ ප්‍රශ්නෙට පප්පු උත්තර දෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි පාසල පිළිවෙලට තියාගන්න ඔයාලට කරන්න පුළුවන් මොනවාද? මල් පැල සිටුවීම, තව පින්තූර එල්ලීම, මකුළු දැල් කැඩීම. මං එතරයි දන්නේ. පප්පු කියපු දේවලුත් හරි. ඊට අමතරව තව කීපයක් තියෙනවා. ඒ තමයි තීන්තාලෙප කරන්න පුළුවන් අපිට. මිදුලතු ගන්න පුළුවන්. මිදුල සුද්ධ පවිත්‍ර කරන්නේ අපි. ඒ වගේ මිදුල පිරිසිදුව තියාගන්න ඕන. තව තියෙනවා ගෙවතු වගාව කරන්න පුළුවන්. ඒවා තමයි අපිට කරන්න පුළුවන් දේවල්. හරි, දැන් අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. අපේ පාසලට ඉටු විය යුතු යුතුකම් මොනවද? මම දන්නවා. හොඳින් ඉගෙනීම, පාසලේ කීර්ති නාමය වැඩි දියුණු කිරීම, ගුණගරුකව ජීවත් වීම, පාසලේ තිබෙන සම්පත් ආරක්ෂා කිරීම, පාසල අලංකාරව තබා ගැනීම. හරියටම හරි පිංකි. පිංකි කියපු දේවල් තමයි අපි පාසලට කරන්න ඕන යුතුකම්. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරිම ලේසි. මොකෝ මේ ලැරි සද්ද නැත්තේ? ලැරි කියන්න බලන්න ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර. පාසලේදී අපට උදව් කරන අය කවුද? අපිට උදව් කරන අය විදුහල්පතිතුමා, ටීචර්, එතකොට ශිෂ්‍ය නායිකාවෝ, මුදකාරංකල්. ලැරි කියපු ඒවත් හරි. අපි පිළිවෙලට කිව්වොත් විදුහල්පතිතුමා, ගුරුවරු, ශිෂ්‍ය නායක නායිකාවෝ, ගුරුතුමිය, කාර්යාල සහායක, මුරකරු. හරි. ඔන්න ඔය ටික තමයි තියෙන්න ඕන හරි උත්තරේ. ඔන්න ඉතින් දැන් අපි පළවෙනි පාඩම
සාකච්ඡා කරලා ඉවරයි. පප්පු, පිංකි, ලැරි ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ නංගිලා මල්ලිලාට ඔයාලා උත්තර දීලා ඕගොල්ලෝ නංගිලා මල්ලිලාත් එක්ක මෙච්චර වෙලා හිටියට. හරි එහෙනම් ඩෝන් අයියේ අපි යනවා. බයි. හරි ඉතින් නංගි මල්ලියා. අද පාඩම මෙතනින් ඉවරයි. ප්‍රශ්නත් එක්ක පිළිතුරු සාකච්ඡා කරනකොට අපි හැමෝටම කම්මැලි නේ. ඉතින් අපි අලුත් පාඩමකින් ආයෙ හම්බෙමු. ඔයාලට සුබ දවසක්. බයි.